පිරිමි කෙනෙක්ට ශුක්‍රාණු පිට වුණාම අපි දන්නවා එයා සුරතාන්තයකට ළඟා වුණා කියලා. නමුත් කාන්තාවකට මොකද වෙන්නේ? ඉතින් ගොඩාක් දැනක තියෙන ප්‍රශ්නයක් තමයි පිරිමියාට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට ශුක්‍රාණු පිට වෙනවා වගේ ඇයි කාන්තාවකගෙන් එහෙම නැත්නම් එයාගේ පාර්ට්නර්ගෙන් යම් කිසි තරලයක් පිට වෙන්නේ නැත්තේ කියන දේ. එයාට අසනීපයක්ද එහෙමත් නැත්නම් එයාට මාව ෆීල් වෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් මේ වගේ තරලයක් යවා ගන්න මොනවද කරන්න ඕනේ කියලා ගොඩාක් දෙනෙක් මේ පිළිබඳව ඇත්තටම කල්පනා කරනවා. ඉතින් මම අද වීඩියෝ එකකින් ඔයාලට ගේන්න හිතුවා කාන්තාවකගෙන් මේ වගේ තරලයක් පිට වෙනවද පිට වෙන්නේ නැත්නම් මේක පිට කරවන්නේ කොහොමද? ඒ වගේම කොපමණ ප්‍රමාණයක් පිට වෙනවද? මේ තරලය මොන පාටද? මේ පිළිබඳව තමයි මම අද වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් ආදරෙන් ඉන්නවනම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ වෘෂණ කෝෂවල. ඉතින් මේ වෘෂණ කෝෂවල නිෂ්පාදනය වෙන ශුක්‍රාණු ඊට පස්සේ අභිවෘෂණ වලට ගිහිලා ස්ටෝර් වෙලා තිබිලා මේ ලිංගික උත්තේජනයත් එක්ක මේ ශුක්‍ර තරලය මේ ශිෂ්ණය උඩ ලිංගික හැඟීමක් ආපු විට නිකුත් වීමක් දක්නට ලැබෙනවා. ගොඩාක් තරුණ අයට ගොඩක් වෙලාවට තමයි ගෑනු ළමයා ගාවට ගියාම පාර්ට්නර් ගාවට ගියාම ඒ වගේම තමයි ගොඩක්ම අසභ්‍ය වීඩියෝ දර්ශන බලනවා නම් ඒවා බලනකොට විවිධ ලිංගික හැඟීම් ඇති වෙන විට මේ ශිෂ්ණය උඩ තරලයක් ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක්. මේක ක්ෂණික මෝචනයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් මේක වරදවා වටහා ගන්නවා මේක ක්ෂණික මෝචනයක් කියලා. නමුත් ඔබ සංවින්දනය කරනකොට ඒ වගේම තමයි ඔබ ලිංගික එකතු වෙන අවස්ථාවේදී ඔබගේ ශුක්‍රාණු ඉක්මනින්ම පිට වෙනවා නම් ඒ කියන්නේ ඔබට ඔබගේ පාර්ට්නර් සතුටු කරගන්න කාලයක් නැතුව ඔබට ඔබව සතුටු කරගන්න කාලයක් නැතුව විනාඩි 2-3කින් ශුක්‍රාණු පිටවීම තමයි මේ ක්ෂණික මෝචනය කියලා හඳුන්වන්නේ. මේක ඔබ හරියටම තේරුම් ගන්න ඕනේ මේ ශුක්‍රාණු පිටවීම හා මේ ශුක්‍ර තරලය සම්බන්ධව. කාන්තාවකගේ ලිංගික ක්‍රියාවලිය පුරාවටම ඇය ලිංගික උත්තේජනයක් ලබන අවස්ථාවේදී ඇගේ යෝනි මාර්ගයේ තෙත්වීමකට පටන් ගන්නවා. මෙහිදී විශේෂයෙන්ම මේ යෝනි මාර්ගයේ තියෙන ග්‍රන්ථි මාර්ගයෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙම අවස්ථාවේදී මෙම කාන්තාවකගෙන් මෙවැනි ශ්‍රාවයන් නිකුත් වීම සමහරක් වෙලාවට කිරිපාට ශ්‍රාවයන් නිකුත් වීම සාමාන්‍ය දෙයක්. නමුත් මේක කසන විදිහට සුද යනවා නම් ඒ වගේම මේකෙන් අස්වාභාවික විදිහට සුවඳක් නිකුත් වෙනවා නම් ඉතින් මෙම අවස්ථාවේදී මේක කුමන හෝ දිලීර හෝ බැක්ටීරියා ආසාදනයකට ලක් වෙලා තියෙන බව තමයි හඳුන්වන්නේ. ඉතින් මෙම අවස්ථාවේදී හරියට ප්‍රතිකාරයක් කරගත්තේ නැත්නම් ඔබගේ ලිංගික ජීවිතය ඔබගේ ලිංගික ක්‍රියාවලිය ඔබට අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් 20%කට 30කට වගේ පමණයි මේ ශ්‍රාවය නිකුත් වෙන්නේ. නමුත් සමහර අයට ජීවිතේ එකවතාවක් හෝ මේ දේ සිද්ධ වෙනවා. නමුත් ඉස්සරහට මේ දේ සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කරන මේ විශාල තරලයක් නිකුත් වීම එහෙමත් නැත්නම් මේ යෝනිය හරහා ලොකු දියරයක් නිකුත් වෙන්නේ මේ ගොඩාක් වෙලාවට මේ කාන්තාවන්ගේ මේ ග්‍රන්ථි වලින් නිකුත් වෙන ශ්‍රාවයත් එක්ක මේ මුත්‍රාශයේ තියෙන දියාරු වෙච්ච මුත්‍රා පහළට ගමන් කිරීම තුලින්. ඉතින් ගොඩාක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ අසභ්‍ය වීඩියෝ දර්ශනවල ඉන්න කාන්තාවන් එහෙම නැත්නම් මේ ගැහැණු අය ගොඩාක් විශාල අතුරු ප්‍රමාණයක් නිකුත් කරන තමන්ගේ යෝනිය. ඉතින් හැම කාන්තාවකටම මේ විදිහට තමන්ගේ මුත්‍රාශයේ තියෙන මුත්‍රා පිට කිරීමට හැකියාවක් නැහැ තමන්ගේ ලිංගික ක්‍රියාවලියේදී. ඉතින් මේ කාන්තාවන්ගේ යෝනිය නිකුත් වන්නා වූ මේ තරලය විශේෂයෙන්ම කිව්වොත් මේ ඇතැම් අවස්ථාවලදී ලීටර් 0.3 සිට සමහර වෙලාවට ලීටරයක් දක්වා පවා දක්නට ලැබෙනවා. වගේම තමයි මේ විදිහට මේ ඊට අධිකව මේ තරලය පිටවීම හැම කාන්තාවකටම සිද්ධ වෙන්නේ නැහැ. සංසර්ගයේ උච්චතම අවස්ථාවක් විදිහට මේ සංසර්ගයේදී යෝනියට ශිෂ්ණය ඇතුල් කරන්නට කලින් ඊට කලින් කරන මේ පූර්ව ලිංගික සංසර්ගයේදී යා රිලැක්ස් වෙනවද නැද්ද කියන එක තමයි මෙම තරලය නිකුත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ගොඩාක් දෙනෙකුට දෙන්න තියෙන උත්තරයක් තමයි ඔයාලට අවශ්‍ය නම් වගේ පාර්ට්නර්ගේ මේ යෝනිය හරහා වැනි තරල විශාල ප්‍රමාණයක් පිට කරවන්න එයාව රිලැක්ස් කිරීම සහ මේ ලිංගික කටයුත්තට කලින් කරන මේ පූර්ව ලිංගික ක්‍රියාවලිය අඩුම විනාඩි 15ක් විනාඩි 20ක් වගේ කාලයක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ගොඩාක් දෙනෙක් මේ ලිංගික ක්‍රියාවලිය රෂ් එකේ කරන්න හිතාගෙන ඉන්නවා. හරිම කලබලයි. සමහරක් වෙලාවට මේක ඉක්මනින් ඉවර කරන්න ප්ලෑන් කරනවා. ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයව මේ ආකාරයෙන් සුරතාන්තයකට ලක් කරන්න. ඔයා එයාට හරියාකාරව සයිකොලොජිකලි කනෙක්ට් වෙලා නැත්නම් ඔයා එයාගේ අතර ප්‍රශ්න තියෙනවා. ඇතැම් අවස්ථාවලදී ඔයා ඉන්න කාමරයේ සිදුවෙනා වූ දේවල් අනිත් කාමරයේ ඉන්න අයට දැනෙනවා නම් ඇහෙනවා නම් නැත්නම් ඔයාලා ඉන්න ගෙදර වලගේ දෙමාපියෝ ඉන්නවා නම් ආච්චිලා සීයලා ඉන්නවා නම් සමහර වෙලාවට මේ ලිංගික ක්‍රියාවලියේදී ඇයට හරියාකාරව රිලැක්ස් වෙන්නට බැරුව යනවා. මේ රිලේෂන්ෂිප් ඉෂුස් කියන ප්‍රශ්නය නිසා මේ දේ ඇයට අපහසු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබගේ උසස් වීම නතර වෙන්න පටන් අරගෙන සමහරක් වෙලාවට ඔබට දියවැඩියාව තියෙනවා නම් සමහරක් වෙලාවට තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රශ්න තියෙනවා නම් ළගේ දේවල් නිසා ඔයාලට හරියාකාරව මෙම ක්‍රියාවලියේ නියැලෙන්නට බැරුව යනවා. ඒ වගේම තමයි ඔබ තරබාරු පුද්ගලයෙක් නම් ඔබට ඔබගේ බොඩි ඉමේජ් එක පිළිබඳව සතුටක් නැත්නම්
ඇතැම් අවස්ථාවලදී කාන්තාවන්ට මේ විදිහට රිලැක්ස් වෙන්න බැරුව ගිහිල්ලා යෝනිය හරහා මේ විදිහේ ශ්‍රාවයන් නිකුත් කිරීමට බැරුව යන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔබ අධික උදර පීඩනයට භාවිතා කරන බෙහෙත් වර්ග. එතන තමයි මේ විෂාදයට පාවිච්චි කරන බෙහෙත් වර්ග. මේවත් හේතුවක් වෙන්න පුළුවන් මේ යෝනිය හරහා ශ්‍රාවයක් නිකුත් නොවීමට. ඔබ හරියට තේරුම් ගත්තොත් ඔබට පුළුවන් ඔබගේ පාර්ට්නර්ගේ යෝනිය හරහා තරලයක් නිකුත් කරවන්නට. මේකට එයාව හොඳට රිලැක්ස් කරන්න ඕනේ. කිව්ව වගේ අර කියපු කාරණා නැහැයි කියලා හරියටම ඔයගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා එයාව රිලැක්ස් කරනවත් එක්කම විනාඩි 15ක් 20ක් විතර මේකට කාලය ගන්න. වගේ අර කියපු කාරණා නැහැයි කියලා හරියටම ඔයගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ. අද කියපු පොයින්ට්ස් ටික ඔයගොල්ලන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් කරගන්න, ඔබගේ ලිංගික ජීවිතය ලස්සන කරගන්න මේ දේවල් වලට උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.